මන්ත්‍රීතුමා මොකද පයින්? පයින් යන්න වැඩ සිද්ධ කරානේ. ඒ කවුද? ඔයාලා එකතු වෙලා පත් කරගත්ත මහයන්තුලා ටික තමයි. එයාලා මැරලා ගොඩක් කල්නේ. මං විතර නිතුරුලා ඉන්නේ. මැරිලා? ඔව්. අපේ ආච්චි සීයා ගැන නේද කියන්නේ? මං උන්දලා ගැන නෙවෙයි කියන්නේ. ආයෙ මට මතක් වෙනවනේ. අපේ ආච්චි සීයා ගැනද? ශාන්ත මේ මම පයින් යන්නේ බං. මගේ වාහනේ පොලිසියෙන් අරන් ගියා බං. මාත් දැන් දවස් දෙක තුනක් විතර බලා හිටියේ. වාහනේ අවුලක් නේද? සර්විස් එකටවත් අරන් ගියාද? සර්විස් එකට නෙමෙයි බං. වාහනේ කෑලි වැඩි කිව්වනේ. එතකොට මන්ත්‍රීතුමාගේ නෝනා කොහෙද හිටියේ? එයත් වාහනේ ඇතුළෙම තමයි හිටියේ. එතකොට නෝනා ඉද්දි අනිත් කෑලි ටික හිටියා කියලා අවුලක් උනේ නැද්ද? ශාන්ත ඒ කෑලි නෙමෙයි. වාහනේ අනියම් කොටස්. එතකොට පොලිසිය අනියම් කොටස් ටික අරන් යන්නේ නැතුව මොකටද වාහනේ අරන් ගියේ? යෝ ශාන්ත මට එපා වෙලා තියෙන්නේ බං. ඔබට නැව ගිලුනොත් බෑන්චූන්නේ. කාගේ නැවද? ඒකෙන් වැඩක් නැහැ. ඔබට කියලා පොඩි වැඩක් තියනවා කරගන්න. ලොකු වැඩක් එහෙම නැද්ද? ඒක ලොකු වැඩක් තමයි. එහෙනම් පොඩි වැඩක් කිව්වේ? ඒක උඹ වගේ මිනිහෙකුට පොඩි වැඩක්. එතකොට මන්ත්‍රීතුමාට ඒක ලොකු වැඩක්ද? ලොකු හරි පොඩි හරි කියන එක අහපන්කෝ. රැස්වීමක් ලෑස්ති කරලා දෙන්න ඕන ගමේ උන් ඉස්සරහ කතා කරන්න. ගමේ උන් ඉස්සරහ රැස්වීමක් තියලා? අම්මෝ මට ලැජ්ජාවේ බෑ. ඔබ මොකටද ඇඹරෙන්නේ? ඇඹරෙන්නේ කතා කරන්න. ඇඹරෙන්නේ මක්කටද? කතා කරන්න? මං වැඩිය කතා කරොත් නෝන් ඇඹරෙන්නේ. ඉන්නේ උන් කිව්වේ? රැස්වීමේ ඉන්න උන්. රැස්වීමේ උන් ඔබ ඉස්සරහ ඇඹරෙන්නේ? මං කතා කරද්දි ඉබේම ඇඹරෙනවනේ. ඔබ කතා කරන්නේ මොකටද? රැස්වීමක් ලෑස්ති කරලා දෙන්න කිව්වේ. අයියෝ ශාන්ත. ඔබද මන්ත්‍රී? මමද මන්ත්‍රී? මං තමයි ශාන්ත. මන්ත්‍රී තමයි මන්ත්‍රී. මේ අපබ්‍රංශ මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නෑ. තේ බොණ්ඩ විතරයිනේ පුළුවන්. ඔබ කතා කරන්නවත් තේ බොණ්ඩවත් මොකවත්ම කරන්න ඕනේ නැහැ. මට මේ රැස්වීමේ කටයුතු ටික ලෑස්ති කරලා දීපන්. අටුම කුඩුම ටික මන් දෙන්නම්. අටුම කුටුමේවත් එපා. කැඩිච්චේවත් එපා. උඩු වෙච්ච ඒවාවත් කැඩිච්ච ඒවාවත් මම දෙන්නේ නැහැ. මම දෙන්නේ හොඳ වයින් ඒවා. හොඳ වයින්? අප්පා. සැරට තිබ්බනම් හොඳයි. මම ඔබට දෙන්නනවා වයින්.